හරි අපි කියමු මේකට සීමාව විශේෂ ගැටලු. හරි බලමු මොකද්ද මේ කරන්න තියෙන්නේ කියලා. එකපාර බිඳුව ආදේශ කරාම ඔව් මෙතෙන්ට බිඳුව දැම්මට පස්සේ cos බිඳුව වෙනවා cos බිඳුව 1යි එක ඍණ එක බිඳුවයි බිඳුවට මේකට බිඳුව වෙනවා යට ඉතින් බිඳුවේ ඕනම් බලයකුත් බිඳුව නිසා අර්ථයක් දැක්වෙන්නේ නැති උත්තරයක් තමයි එන්නේ. එහෙනම් අපිට තියෙන්නේ මේක අර්ථ දැක්වෙන උත්තරයක් විදියට හදාගන්න. කොහොමද අර්ථ දැක්වෙන උත්තරයක් විදියට හදාගන්නේ? මේකෙදි ඉතින් මම කියවනේ මුලින්ම සුළු කිරීම භාවිතා කරනවා. සුළු කිරීම කියන්නේ නිකන් සාධක වර්ග දෙකක අතරයක් තිබ්බොත් ඒක සාධක වලට වෙන් කර ගන්නවා. ඒකේ තරම් සාධක වලට වෙන් කර ගන්නවා. එහෙම. ඊට පස්සේ වර්ගමූල තිබ්බොත් ප්‍රතිපදයෙන් වැඩි කරනවා. ඊට පස්සේ ත්‍රිකෝණමිතික පද තිබ්බොත් ලිමිට් එක ඕනම එකක් බිඳුවට යද්දි sin ඒ කෝණය බෙදීම ඒකම තිබ්බොත් රේඩියන් වලින් එකයි කියලා දානවා. තව එකක් තිබ්බා. ලිමිට් එක ඒ කියන්නේ පරිමේය ආකාරයේ ස්විත තියෙද්දි කෙලින්ම x a ට යනවා නම් මෙන්න මේ වගේ ප්‍රකාශනයක් තිබ්බොත් මෙන්න මේ ප්‍රමේය භාවිතා කරන්න පුළුවන් කියලා කිව්වා. මොකද්ද? ඕක. ඒතර එන්නේ n ඍණ 1. ඕක ටික තමයි ඉතින් ඔක්කොම කිව්වේ. ඒතකොට ඔය මුකුත් භාවිතා කරගන්න බැහැ වගේ එකක් තිබ්බොත් මොකද කරන්නේ? එහෙම ඉතින් මුකුත් කරන්න කියලා නැහැ. මේ ටිකම තමයි ඉතින් ගේම් එක විසඳ ගන්න ඕනේ. ඒතකොට මේකෙදි වර්ගමූලත් නෑ හරි. ත්‍රිකෝණමිතික පද තියෙනවා cos තියෙනවා හරි ප්‍රශ්නයක් නැහැ. මොකද කූර කතා කරන්න දෙයක් නැහැ. මම නිකන් අදහස ගලාගෙන එන විදිහ තමයි පැහැදිලි කරන්න හැදුවේ. සුළු කිරීම කියන එකටත් අයිති වෙනවා. ත්‍රිකෝණමිතික පදයක් තියෙද්දි මොකද්ද කරන්න කියන එක කල්පනා කරද්දිත් මම මේ කියන්නේ කල්පනා වෙනවා. මොකද්ද? එහෙම නැත්නම් පොදුවේ වෙනම මාතෘකාවක් විදිහට දාගත්තත් කවන්නේ මේ එක ඍණ cos පද එක දන cos පද තිබ්බොත් අපි විශේෂ සුළු කිරීමක් භාවිතා කරනවා. ත්‍රිකෝණමිතියේ තියෙන මොනවද? cos x ධන එක වගේ තියෙනවනම් මෙහෙම එකක් තියෙනවනම් අපි භාවිතා කරනවා මොකද්ද? cos වල මොන භාග කරන සූත්‍රයද? අපි මෙතන x නැතුව නිකන් සාධාරණ ඕනම කෝණයක් දාමුකෝ නිකන්. x කියන්නේ සාධාරණ එකක් තමයි. දැන් දැක්ක දැකලා මේක සාධාරණ නෑ වගේ. කොටුව එකක් දාමු. මොකක්ද දාන්නේ? ඔය කොටුව කියන එක ලියන්න පුළුවන්. 2යි cos වර්ගය ඔය කොටුව වගේ ඉන්න කෝණයෙන් භාගය ඍණ 1. ආයෙත් sin නෙමෙයි මේ cos ධන එක වගේ එකක් තිබ්බොත් ඒතර එක ඍණ cos වගේ එකක් තිබ්බොත් මොකද කරන්නේ? එතකොට දාන්නේ අනිත් භාග කෝණ සූත්‍රය. අපි දන්න විදිහට cos වල තියෙනවා භාග කෝණ සූත්‍ර 3ක්. ඒකෙන් cos ඇසුරෙන් විතරක් තියෙන එකක් තියෙනවා sin ඇසුරෙන් විතරක් තියෙන එකක් තියෙනවා. sin ඇසුරෙන් තියෙන එක තමයි මෙතන ලියන්නේ. මොකද්ද? එක ඍණ 2යි sin නෙමෙයි sin ලියන්න බෑ. sin වර්ගයයි කොටුව බෙදීම 2. ඔව්. එතකොට ওই දෙක මේ සීමාව විතරක් නෙමෙයි. ඉස්සරහට යද්දී අනුකලනය ආයෙත් අවකලනය සමහර විට මොකක් හරි සුළු කිරීමක් තියෙන්න පුළුවන් ගුරුත්ව කේන්ද්‍රයේ හරි ඝර්ෂණයේ හරි ඇප්ලයිඩ් පාඩමක හරි හැම තැනකදීම එක ධන කොස් එක ඍණ කොස් වගේ ඒවා දැකිද්දි මෙන්න මේ භාග කෝණ සූත්‍රය ඔලුවට එනවනම් දෙයක් කරගන්න පුළුවන්. right. එතන එහෙනම් බලමු මොකද කරන්න කියලා. ඔන්න එක ඍණ කොස් නේ තියෙන්නේ. එහෙනම් මෙහෙම දානවා. එක ඍණ කවුද? දැන් එක ඍණ කොස් නම් තියෙන්නේ මෙන්න මේ භාග කෝණ සූත්‍රය තමයි දාන්න ඕනේ. ඒතර එක ඍණ 2යි sin වර්ග මේ කෝණයෙන් භාගය. ඒ කියන්නේ x. වරහන වෙව්වා.
මෙතන එක ඍණ 2 cos වර්ග නෙවෙයි නේද sin වර්ග දාන්න ඕන. sin වර්ග පොඩ්ඩක් මේකේ අපි width එක අඩු කරමු පොඩ්ඩක්. x මෙතන තියෙන 4x නේ. එහෙනම් මෙතන 2x. මෙතන එක ඍණ 2 sin වර්ග 3x. ඊට පස්සේ එක ඍණ මෙතන අන්තිම පදේ කවුද? 2 sin වර්ග 2 nx දෙකෙන් බෙදුවම කවුද එන්නේ? nx නේ. ඔහොම. right. ඊට පස්සේ ඉතින් මේ යට හිටිය කවුද? x 2 n ලිමිට් එක x යනවා බිඳුවට. හරි. දැන් තියෙන්නේ සුළු කරගන්න. කොහොමද සුළු කරන්නේ? මේක මේක වැඩි කරද්දි මේ මොකද වෙන්නේ? මේක ධන වෙනවා මේක ඍණ වෙනවා. ඒතකොට ඍණ එකක් එනවා නේද? එතකොට ඒකට මේ කැපෙලනවා. මේකට මේ කැපෙලනවා. ඊට පස්සේ මේ ඍණ වතාවක් ඍණ කියන්නේ ධන වෙනවා. ඍණ වතාවක් ඍණ ධන වෙනවා. ඍණ වතාවක් ඍණ ධන වෙනවා. ඍණ වතාවක් ඍණ ධන වෙනවා. එතකොට අන්තිම ඍණ එක අපි ලියුවොත් 2 sin වර්ග x වැඩි කිරීම මෙතන 2 sin වර්ග 2x මෙතන 2 sin වර්ග 3x මෙතන ඔහොම ගිහලා අන්තිමට 2 sin වර්ග nx ඔහොම තියෙන්නේ. ඊට පස්සේ යට x දෙකේ n තියෙන්නේ. ඒ කියන්නේ මොකක්ද කියලා අපි පොඩ්ඩක් කල්පනා කරොත් ඒ මොකක්ද ඒ? ඒ කියන්නේ මේ වගේ එකක්. මේක අපි හරියට දැක්ක නැත්නම් ආයෙත් ඔය ගාන හිර වෙනවා. කවුද? x දෙකේ n වෙනි බලය කියන එක. ඒ කියන්නේ කවුද? මේ වගේ නේද? x දෙකේ n මට දකින්න බැරිද මෙහෙම? x දෙකේ වරහණක් තියෙනවා එළියේ n. ඔහොම. ඒ කියන්නේ මොකද්ද? මම මෙතන එහෙම දාන්නම්. පොඩ්ඩක් මේ ටික අරන් ඉන්නකෝ. දෙක ඉන්නවා. දෙකේ පද කීයක් තියෙනවා? අපිට තමයි 1 2 3 n. පද n ප්‍රමාණයක් තියෙනවා sin වලින්. එහෙනම් එක දෙකේ පදයක් ඒ හැම පදයකටම ඉන්නවා. එහෙනම් දෙකේ පද කීයක් තියෙනවද? n ප්‍රමාණයක් තියෙනවා. දෙකේ n කියලා මට එහෙම ලියන්න පුළුවන්. ඊට sin වර්ගයයි x. ඔහොම. sin වර්ගයයි 2x. sin වර්ගයයි 3x. ඔහොම. sin වර්ගයයි මෙතන මැද්දේ තව මේ වගේම පද තියෙනවා. nx. යට හිටියේ x වල දෙකේ n වෙනි බලය. දෙකේ n වෙනි බලය කියන්නේ දැන් උදාහරණයක් විදිහට හිතන්නකෝ එහෙම x වල පද ටිකක් තියෙනවා කියලා. දෙක ඒ කියන්නේ x වල වර්ගයේ පද n ප්‍රමාණයක් තියෙනවා. මෙහෙම. හරි. නිකන් හිතන්නකෝ මේ දෙක විතරක් තිබ්බා කියලා. එතකොට මොකද්ද අපි ලියන්නේ? x වල 4. මේ 3 විතරක් තිබ්බනම් මොකද්ද අපි ලියන්නේ? x වල 6 වෙනි බලය. හිතන්නකෝ x පද 4ක් තිබ්බා කියලා. එහෙනම් මොකද වෙන්නේ? x වල 8. ඒක කොහොමද දෙන්නේ? ඒ කියන්නේ මේ දර්ශක එකතු වෙනවානේ. එතකොට මේ දෙකේ දර්ශක දෙකක් තිබ්බ නිසා තමයි 2 + 2 4 උනේ. නේ? දෙකේ පද 3ක් සලකද්දි දෙකේ මේ දර්ශකයේ 2 ධන 2 ධන එහෙම 3ක් තියෙන නිසා තමයි 6 වුණා. 2 වතාවක් 3. ඒ වගේ මේක n ප්‍රමාණයක් තියෙනවනම් අපිට ඒක නිසා තමයි මේ ලියන්න පුළුවන් උනේ 2n කියලා. ඒක තමයි අපි දැන් මේ නිකන් විහිදුවල ලියලා තියෙන්නේ. ප්‍රසාරණය කරලා තියෙන්නේ. හරි.
හරි. එහෙනම් එහෙමත් හදාගත්තා. දැන් එහෙනම් මේ ටික ටික මොන වගේ පැත්තකටද කරගෙන්නේ? නෙමෙයි ප්‍රමේය පැත්තට තමයි කරගෙන්නේ. ආරයිට්. එහෙනම් කොහොමද ඒක ලියන්නේ දැන්? සීමාව තිබ්බ එක මේ හැම පේලියකටම අදාළව ඉතින් මෙහෙම ලියන්න ඕනේ. කම්මැලි තමයි. ඒනොට කරන්න වෙනවා. හරි. ඊට පස්සේ අපි මේ ගුණ කිරීම විදිහට මේක දකින්න පුළුවන්. මේක එක පදයක්, මේක එක පදයක්, මේක එක පදයක්, මේක එක පදයක්. ඔහොම ඔහොම. හරි. එතකොට දෙකේ ඉන්ට සීමා දැම්මොත් දෙකේ ඉන්නවනේ. එහෙනම් ඒක පැත්තකට දාමු. හරි. තව පේලියක් මම ලියන්නම්. තව චුට්ටක් මේක අපි සුළු කරන් යමු. දැන් ඇත්තටම කියනවනම් මේක පදයක් මං වර්ගය එළියට ගත්තොත් මෙහෙමනේ තියෙන්නේ. sin x විදීම x හරිනේ. ලවයටත් වෙනවා මේ වර්ගය, හරයටත් වෙනවා මේ වර්ගය. ඊට පස්සේ මේක ලිව්වොත් sin 2x විදීම x. අපේ මේ ප්‍රමේය දාන්න නම් මෙතන තියෙන මේක ඇතුලේ තියෙන කෙනාම යට ඉන්නත් ඕනේ නේද? මෙතන ඇතුලේ තියෙන 2x. එහෙනම් මෙතනට x විතරනේ තියෙන්නේ. එහෙනම් වැඩිපුර දෙකක් දා ගන්නවා. හරි. මේ දෙකෙන් එන බලපෑම නැති වෙන එළියෙන් දෙකක් දා ගන්නවා. මොකද ගානට වෙනසක් කරන්නේ මෙතන. හරි. එහෙනම් දෙක දැම්මට මේ වර්ගයත් දෙකට බලපානවනේ. එතකොට දෙකේ වර්ගෙනේ තියෙන්නේ. කොහොමනේ තියෙන්නේ? දෙකේ වර්ගයක් නේ ඉන්නේ. අපි වැඩිපුර දෙකක් දැම්මම ඇත්තටම දෙකේ වර්ගයක් තමයි අවිලා තියෙන්නේ. එතකොට ඒ ඉෆෙක්ට් එක නැති වෙන එළියෙන් වෙනම දෙකේ වර්ගයක් දා ගන්නවා. දැන් මේක මේ සුළු කරාට පස්සේ මොකද වෙන්නේ? දැන් මේක සුළු කරාට පස්සේ කැපිලා යනවා. හරි. එහෙනම් මේ විදිහට අපිට සෙට් එකක් වෙනවා දාන්න වෙනවා. කවුද? මෙතන 3x. මේකත් මෙහෙම ගත්තට පස්සේ sin 3x. එහෙනම් මෙතෙන්ට 3ක් දා ගන්නවා මේ යටට වැඩිපුර. හරිද? ඒ කියන්නේ මේ වර්ග ගිලට ගත්තට පස්සේ sin 3x බෙදීම x ඉතුරු වෙන්නේ 3x එක මෙතන හදාගන්න ඕනේ නිසා 3 ඉලක්කමක් දැම්මා. 3 ඉලක්කමක් දැම්මම ඇත්තටම මේ වර්ගයේ තියෙන නිසා 3 වර්ගයක් තමයි මෙතන තියෙන්නේ. එළියට එද්දි වරහන් අයින් කරද්දි. එහෙනම් ඒක නැති වෙන 3 වර්ගයක් තමයි දාන්නේ. ඔය විදිහට ඊළඟ පදෙත් එහෙමයි. ඔහොම ගිහිල්ලා අන්තිම වෙන එක sin වර්ගයයි nx නේ. ඒකත් ලියනවා sin nx බෙදීම x. මොකේ වර්ගය? ඒතර sin වර්ගයයි nx වල මේක කියනවා. ඊට පස්සේ x වලට වර්ගය වල පස්සේ x වර්ගය එනවා. හැබැයි මේ ත්‍රිකෝණ මේ sin එක ඇතුළේ තියෙන එක්කනම යට ඉන්නත් ඕනේ. යට x විතරයි ඉන්නේ නැහැ නේ. එහෙනම් n එකක් දානවා. ඒතර ඕකටත් වර්ගය බලපානවනේ. ඒතර n වර්ගය තියෙන්නේ. ඒක නැති කරන්න n වර්ගයක් මෙතනට දානවා. රයිට්. හරි. දැන් එහෙනම් වෙන වෙනම මේ වරහන් ඇතුළට අපිට සීමාව දාන්න පුළුවන්. දැම්මට පස්සේ මොකද වෙන්නේ? ඒකත් ලියන්නම් මේ පේලිය. දෙකේ n මෙතන ලිමිට් එක x යනවා බිඳුවට. එතකොට sin x බෙදීම x. right. මෙතන ලිමිට් එක x යනවා බිඳුවට. sin 2x යට 2x ඉන්නවා. එළිය වර්ගය ඉන්නවා. හරි. අපිට සීමාවේ නීති වලින් කිව්වා මෙහෙම වර්ගයක් තියෙද්දි වර්ගයක්ම නෙමෙයි ඕන බලයක් තියෙද්දි මේ වගේ වරහන් ඇතුළට දාන්න පුළුවන් කියලා. හරි. දැන් සීමාවේ මේ sin පදයේ ඇතුළේ ඉන්න එක්කෙනාම තමයි යට ඉන්නත් ඕනේ. ඒ වගේම මේ විචල්‍යයත් එයාම වෙන්න වෙනවා. මේ ඊතලේ සමාන ලකුණු වගේ හැසිරෙනවා. ඒක නිසා දෙපැත්තම දෙකෙන් වැඩි කරන්න පුළුවන්. බිඳුව ඉතින් මොකෙන් වැඩි කරලා බිඳුවයි. හරි. එහෙනම් ඔක්කොම අනිත් පැත්තට කරන්න තියෙන්නේ. sin nx බෙදීම nx ඉන්නවා. මේ අන්තිම පදේ මම මේක පාරලුයි. මේ මැද්දේ පද තියෙනවා. ඒකටත් ඕකම තමයි වෙන්නේ. ඊට පස්සේ ලිමිට් එක x බිඳුවට ගියේ. හැබැයි sin එක ඇතුළේ තියෙන එක නම් යටත් ඉන්නවා. සීමාවෙත් ඉන්නවා. ඒ නිසා සීමාවේ දෙපැත්තම n වලින් වැඩි කරනවා. nx බිඳුව මොකෙන් වැඩි කරා? බිඳුවම තමයි. මෙතන වර්ගය. හරි. ඊට අමතරව මෙන්න මේ වගේ පද ටිකක් හිටියා මතකද? මේ තියෙන්නේ. දෙකේ වර්ගය, තුනේ වර්ගය. මෙතන කවුද ඉන්නේ ඔන්න? මෙතනත් එකේ වර්ගය ඉන්නවා කියලා හිතන්න පුළුවන්. එහෙම වැඩක් නැහැ. ඒතර අන්තිම පදේ කවුද ඉන්නේ? n වර්ගයනේ. එහෙනම් ඒ ටික මම අන්තිමට ලියන්නම් මේ. දෙකේ වර්ගය, තුනේ වර්ගය, හතරේ වර්ගය. ඊට පස්සේ n වර්ගය. right. දැන් එහෙනම් මොකද කරන්නේ? මේ සෙට් එකම එක වෙනවා මේ.
මේක එක වෙනවා. මේකේ උත්තරෙත් එක වෙනවා. මේකේ උත්තරෙත් එක වෙනවා. මොකද මේ ප්‍රමේයට අනුව ත්‍රිකෝණමිතියේ සීමාවේ තියෙන ලිමිට් එක මොකක් හරි කෝණයක් බිඳුවටදී sin ඒ කෝණෙම තිබිලා ඇතුලේ sin එක ඇතුලට ඒ කෝණෙම යටට තිබ්බට පස්සේ සමස්ත උත්තරෙම එකක් කියන්න පුළුවන්. හරි. එතකොට ඉතුරු වෙන්නේ කවුද? දෙකේ ඉන්න ඉතුරු වෙනවා. ඊට පස්සේ මේ. එතකොට මේකේ උනට තනි උත්තරයක් ලියන්න හදන්න එපා. මේ ශ්‍රේණිය නම් මනම් භාවිතා කරලා තාම ශ්‍රේණි දන්නෙත් නැහැ වෙන්න පුළුවන්. මොකද මේ මෙතන ශ්‍රේණියක් නෙමෙයිනේ මේක තියෙන්නේ. රටාවක් තියෙනවා. ශ්‍රේණියක් නෙමෙයි. ශ්‍රේණියන් නම් මේ පද සම්බන්ධලා තියෙන්න ඕනේ ධන හරි ඍණ හරි වලින්. ඒ නිසා ඔය ශ්‍රේණියක් නෙමෙයි. ඔය විදිහ ඔහොම තමයි උත්තර ලියන්න වෙන්නේ. right. ඔය තමයි අවසාන උත්තරේ වෙන්නේ. ඔය විදිහට තියෙන ප්‍රශ්නයක් නැහැ. හරි. බලමු කොහොමද මේක හදන්නේ කියලා. මේක කෙටින්ම අයිති වෙන්නේ අපි අනන්තය කියන එක තියෙනවනේ මෙතන සීමාවේ. එතකොට අපි අනන්තය සම්බන්ධ ගණන් වලදී මොනවද කරේ කියන එක තමයි මතකයට එන්න ඕනේ මේ ගාන දැක්කහම. මොකද්ද අනන්තය සම්බන්ධ ගණන් වලදී මතකයට එන්න ඕනේ? දැන් මෙහෙම ගානක් තියෙනවා මෙහෙම සීමාව අනන්තයට යනවා කියලා. අර වාක්‍යයක් මං කිව්වා අනන්තයේදී මොකද්ද කරන්න ඕනේ? විචල්ලේ වැඩිතම බලය එළියට ගන්න ලවයෙන් සහ හරයෙන්. මේවා තමයි ලවය කියන්නේ. මේවා තමයි හරය කියන්නේ. numerator and denominator. ඉතින් මේකෙදි x නේ මෙතන විචල්ලේ වැඩිතම බලය ඒක එළියට ගත්තා. ඒක එළියට නම් ඒක කපලා ඊට පස්සේ එකයට x තියෙන තැන් වලට බිඳුව දැම්මා. එකයට x තියෙනවා. එතකොට x එකට අනන්තය දානවා. එතකොට එකයට අනන්තය කියන්නේ බිඳුව. එහෙම මේ වගේ වැඩක් නේ අපි කරේ එතනදී. දැන් ඒක ඔලුවට එන්න ඕනේ මුලින්ම මේ ගාන හදන්න කලින්. ඊට පස්සේ පුළුවන් මේකේ තියෙන මේ බරපතල බලයන් ටික දැකලා බය වෙන්න. හරි. එහෙනම් බය වෙන්න ඕනෙත් නැහැ. ඒකම තමයි කරන්න තියෙන්නේ. දැන් මෙතන මෙහෙමනේ තියෙන්නේ. x ධන 1 2013 හරි ඔක 25 හරි නැත්නම් දැන් 2025 නේ. 2025 වුණත් තියෙන්න පුළුවන්. එහෙනම් ප්‍රශ්නයක් නැහැ. හරි. මුලින්ම කරන්නේ මේ වරහන ඇතුලේ එකා ඉන්නවනේ. දැන් මේකේ පොදුවේ මේ මුළු නෙමෙයි. දැන් අර අපි අතනදී කියන වාක්‍ය නිකන් කියන්නේ ලවේ සහ හරේ වැඩිතම බලය ඉදිරියට ගන්න කියලානේ. ඒක නිකන් පොදුවේ කියන එක. අපි ඒ වාක්‍යම මෙතෙන්ට ඇප්ලයි කරන්න හැදුවොත් අපි උත්සාහ කරනවා මුළු ලවේම සුළු කරලා ඉවර වෙලා මුළු හරයම සුළු කරලා ඉවරලා කවුද ඒකේ වැඩිතම බලය හොයන්නේ. එහෙම කරන්නත් පුළුවන්. ප්‍රායෝගික නෑ ලකුවට. ගෙස් කරලා කරන්නත් පුළුවන්. මොකද මේකිනුත් එළියට දෙන්නේ කවුද? x වල 13 වෙනි බලය. මේකිනුත් දෙන්නේ 13 2013 වෙනි බලය. මේකකින්ම දෙන්නේ 2013 වෙනි බලය. ඒතර එයා තමයි වැඩිතම බලය. ඒක එළියට ගන්න තියෙන්නේ. එහෙම නැතුව ඒ අදහස ඔළුවේ තියාගෙන මේ වගේ සුළු කිරීමක් කරන්නත් පුළුවන්. දැන් x ධන 1 2013 තියෙන 2013ට එළියෙන් ඔහොම ඉන්න කියනවා. එයාට එහෙම එළියෙන් ඉන්න කියලා අපි මෙතන ඇතුලේ සෙල්ලම් කරනවා. මෙහෙම. x කෙනෙක් එළියට ගන්නවා. එක ධන 1 යට x. ඔහොමනේ. ප්‍රශ්නයක් නැහැ. නේද? ඒතර x වතාවක් එක ධන x. එක යට x තියෙන. ඕකම කරන හැම කෙනාටම මෙයාගෙනුත් ගන්න x එකක් පිළිට ඒ විදිහට. එතකොට එක ධන 2 යට x මේකේ 2013. මෙතනත් ඒක x එකක් ගන්නවා ඊළඟට එක ධන 3 යට x දෙදස් 13. ඔය විදිහට ගන්නවා. ඊට පස්සේ ගිහිල්ලා අන්තිම එකෙත් අන්තිම එකේ මෙතන ඉන්නේ x ධන 2013. ඔකින් ගන්නවා x එකක් එළියට. ඕක බෙදීම x. කොහොම? හරි. ඊට පස්සේ මොකද්ද කරන්නේ? මෙතන x වල 2013 වෙනි බලේ ඉන්නවනේ ඒකත් ගන්නවා එළියට. අර කිව්ව එක ඒ විදිහටම කරනවා. සුළු කිරීමක් අමතරව මේ වරහන් ඇතුලේ කරපු එක විතරයි වැඩියෙන් කියලා කරේ. එක ධන 2013 2013 වෙනි බලේ හිටියා. ඊට පස්සේ යට
x වල 2013. ඔක සුළු කරාට පස්සේ හරය මේ විදිහට මේ පද ටිකත් එක්ක හැමම එනවා. හරි ප්‍රශ්නයක් නැහැ. තාම නිකන් හිතාගන්න බැරි වෙන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. දැන් මේක ආයෙත් පොඩ්ඩක් සුළු කරගන්න ඕනේ. ප්‍රසාරණය කරගන්න ඕනේ මේ වරහන. දැන් අපි දන්නවනේ මෙහෙම. ඒව තබ්බි වල වගේ එකක් තිබ්බට පස්සේ මේ බලය මේ හැම එක්කෙනාට වෙනවනේ. ගුණ කිරීමක් තියෙන්නේ. ඒ විදිහට මෙතනත් එනවා. x වල 2013. ඊට පස්සේ එක දන කියන්නේ x වල 2013. මේ x ටත් එනවා මේ බලය වෙනම. x වල 2013. එක දන දෙකේ x වල 2013. ඔහොම ගිහලා අන්තිම පදේ ලියන්න මට මේක ලියන්න පොඩි කම්මැලිකමක් ආවා. කම්මැලි වෙන්න හොඳ නැහැ. මේක ලියමු. තවත් අවබෝධ වෙමු. right ඊට පස්සේ එක දන 3x ඒකේ 2013. ඊට පස්සේ ඔහොම ගිහලා අන්තිම පදේ කවුද ඉන්නේ? මේකෙත් මේ බලය මෙයටත් එනවා මෙයටත් එනවා. x වල 2013. මෙතන එක දන 2013 බෙදීම x. ඔහොම. right. ඊට පස්සේ තව එක පෙළයක් සුළු කරමු. හරේ හිටියා x වල 2013. එයාට එහෙම අපි ඉන්න දෙනවා. එක දන 2013 බෙදීම 2013ත් හිටියා. ඔහොම. right. ඊට පස්සේ දැන් මේ හැමෝටම 2013 පොදුයි නේද? එහෙනම් මට එළියට ගන්න පුළුවන් ඒක. වරහනක් දාලා දැන් මම 2013 ගන්නවා එළියට. මෙයාම ගත්තට පස්සේ ඉතුරුනේ මේක විතරයි. එක දන හිටියට x වල 2013. මේකෙත් ඉතුරුනේ එක දන දෙකයට x. ඕකේ 2013. මේකෙත් එක දන 3යට x. ඕකේ 2013. ඔහොම ගිහිල්ලා අන්තිමට එක දන 2013ට x. ඕකේ 2013. ඔහොම තමයි ආවේ. හරි. යට x වල 2013. එතන එක දන 2013 බෙදීම x වල 2013. දැන් ඉතින් මේ ගුණ කිරීමනේ තියෙන්නේ. ගුණ කිරීමනේ තියෙන්නේ නම් මේවර මේක කැපෙනවා. දැන් සීමාව x අනන්තයට යන ගමන් හිටියේ. x අනන්තයට යන ගමන් හිටියේ. එහෙනම් අනන්තය ආදිශ කරා. මෙතෙන්ට ආදිශ කරොත් එකේ අනන්තය. ඕනම පූර්ණ සංඛ්‍යාවක් විශාල සංඛ්‍යාවකින් බෙදලා තියෙන කුඩාම උත්තරේ කවුද? කුඩාම විශාල අතිශයික උත්තරේ බිංදුව. මෙතනත් බිංදුව. මෙතනත් බිංදුව. ඒතර එකේ ඕනම බලයක් එකයි. මේකෙත් එකේ 2013 වෙනි බලය එකයි. මේ කොටස බිංදුවක් වුණාට පස්සේ එකේ 2013 වෙනි බලය එකයි. හරි. ඔහොම ගිහිල්ලා නොවන්න වැඩේ. මෙතන එකනේ තියෙන්නේ. හරි. එක. මෙතන එතනත් එක. එක. ඔහොම පොඩ්ඩක් කල්පනා කරලා බලන්න මේ 1 2 3 විදිහට මේ જાතිය පද කීයක් තිබ්බා? 2013ක් තිබ්බා. නේද? ඔයගේ පද 2013ක් තිබ්බා. මෙතනත් මොකද වෙන්නේ? එකපාර අපි අනන්තය ආදිශ කරාට පස්සේ කෙලින්ම ආදිශ කරන අනන්තය. මම ඒ පියවර ලිව්වේ නෑ නේද? ඒක වැරදි නේද? එහෙම ලිව්වේ නැතුව හා. කියලා පෙන්නන්න. ඒකට පල්ලෙහාට ගමු. මෙතන. කියලා අනන්තය. මොකද මං කිව්වේ? දෙකේ අනන්තය. තුනේ අනන්තය. ඊට පස්සේ එක දන්න 2013ට අනන්තය. ඕකේ 2013 වෙනි බලය. හරිනේ. බිංදුවයි එක ඉතුරුනේ කියවනම් බලයක් එකයි. එහෙනම් ඒ වගේ කීපද 2013ක් කියනවා. යට මෙහිම ආදිශ කරාට පස්සේ ඒකම තමයි වෙන්නේ. උතර අනන්තය. අනන්තයේ ඕනම බලයක් අනන්තය. හරි. මේකෙත් 2013 තිබ්බ වැඩක් නැහැ. ඕනම සංඛ්‍යාව 2013 කියන්නේ
අනන්තය නෙමෙයි ගණන් කරන්න පුළුවන් සංඛ්‍යාව. නෑ ඒ ගණන් කරන්න පුළුවන් ඕනම සංඛ්‍යාවක් විශාලම සංඛ්‍යාවකින් බෙදුවාම මේ අනන්ත කියන්නේ සංඛ්‍යාවක් නෙමෙයි කියන්නේ විශාලයි කියන එකනේ. ඒතර විශාලම දෙයකින් බෙදුවම ඉන්නේ බිංදුව තමයි කුඩාම විශාලත්වයක් සහිත අංකය. ඒක තමයි එතන 0.1. ඒතර මෙතන එකේව 2013ක් තිබ්බ උත්තරේ 2013 විදියට එනවා. අපි ඒකට බලයේ විදියට 2025 පාවිච්චි කරන උත්තරේ විදියට 2025 එනවා. එහෙම තමයි ඒක වෙන්නේ. දැන් මෙහෙමයි. මේ වෙනස් ගානක් මේකෙදි බැලූ බැල්මට පේනවා සීමාව ගානක් කියලා. ඒ වගේම වර්ග සමීකරණයකුත් තියෙනවා. බලමු මොකද කරන්න පුළුවන් කියලා. කොහොමත් හරි මේක සීමාව ගානන්නේ ප්‍රධාන වශයෙන්. ඇතුලේ වර්ග සමීකරණ කෑලි භාවිතා කරාට කොහොම හරි අපිට පේනවනේ දැන් මේකේ තියෙනවා කියලා මේ වගේ වර්ගමූල. එහෙනම් වර්ගමූල තිබ්බහම අපේ උඩට එන්න ඕනේ මොකද්ද? වර්ගමූලයේ තියෙන පැත්තේ ප්‍රතිපදයෙන් වැඩි කරන්න. වෙන කවුරු කොහොම දැක්කත් අපිට මුලින් අන්න ඒක කල්පනා වෙන්න ඕනේ කියලා මම විශ්වාස කරනවා. එතකොට තමයි x ඍණ ඇල්ෆා ඍණ x ධන ඇල්ෆා මේ සීමාවත් යමින් හිටියේ කාටද? ඇල්ෆාටම තමයි. ඉතින් ඇයි අනන්තය කියන්නේ? ඇල්ෆා. ඔව්. එහෙනම් අපි වර්ගමූලයේ තියෙන පැත්තේ ප්‍රතිපදයෙන් ගුණ කරමු. විතරක් ගුණ කරලා හරියන්නේ උඩ ඊට දෙකම ගුණ කරන්න ඕනේ. ප්‍රතිපදිකේදී ධන දාන්න ඕනේ. ඊට පස්සේ මේකටත් වරහණක් දාන්න. ওই වරහණ දෙන්නේ නැත්නම් සුළු කිරීම වර්ධිය. හරි. ඊට පස්සේ තමයි x ඍණ ඇල්ෆා ධන x ධන ඇල්ෆා. ඔළුවට ආව පළවෙනි එක වර්ගමූලයක් තියෙද්දි කරන්න කියලා තිබ්බේ ඒ ප්‍රතිපදයෙන් ගුණ කරන්න කියන එක. එහෙනම් ඒක කරා. ප්‍රශ්නයක් නැහැ. කරා නම් ඒක සුළු කරමුකෝ. මේක a මේක b කියලා හිතුවොත් a ඍණ b a ධන b නේ තියෙන්නේ. එහෙනම් a වර්ගය ඍණ b වර්ගය තමයි උත්තරේ දෙන්නේ. එතකොට මෙතන a වර්ගය කියද්දි වර්ගමූලේ වර්ග වෙනවනේ. එතකොට වර්ගමූලේ නැති වෙනවා. මෙතනත් එහෙමයි. වර්ගමූලේ නැති වුණා. ඊට පස්සේ මෙතන ax වර්ගය ධන bx ධන c. කොහොම තමයි තියෙන්නේ. මේ හුඟක් වෙලාවට මෙන්න මේක අපිට මේ සීමාව දැන් ලවයට වෙනම දාන්න පුළුවන්, හරයට වෙනම දාන්න පුළුවන්, ගුණ කිරීමක් තියෙද්දි වෙනම දාන්න පුළුවන්. ඒක නිසා දැන් සීමාව මෙයාට මෙහෙම දාලා එයාව මෙහෙම වෙන් කරගන්න ගමන් අපි මෙයාව අයින් කරගමු. මෙයාට සීමාව දාලා. මෙහෙම. එයා වෙනම පදයක් විදිහට සලකලා එයාට සීමාව දාමු. කවුද මේ? මූල 3x ඍණ ඇල්ෆා ධන x ධන ඇල්ෆා. ඔහොම. එතකොට ඒක සුළු කරගන්න පුළුවන්. දැන් මේ ඇල්ෆා අධ්‍ය කරන්න තියෙන්නේ. 3 ඇල්ෆා ඍණ ඇල්ෆා කියන්නේ මූල 2යි ඇල්ෆා නේද? මෙතනත් ඇල්ෆා ධන ඇල්ෆා කියන්නේ මූල 2යි ඇල්ෆා. මූල 2යි ඇල්ෆා ධන මූල 2යි ඇල්ෆා කියන්නේ 2යි මූල 2යි ඇල්ෆා. ඔහොම. එහෙනම් ඒක උත්තරයක් ගත්තා ඒක ඉවරයි. හරි. ඊට පස්සේ මේකට මොකද්ද කරන්න පුළුවන්? අපි මේක තව සුළු කරගන්න පුළුවන් නේද? 3x මේක ඍණ x. එතකොට 2x නේද? ඔව්. ඍණ ඇල්ෆා. මේකත් ඍණෙන් වැඩි කරද්දී ඍණ ඇල්ෆා. ඍණ ඇල්ෆා කියන්නේ ඍණ 2යි ඇල්ෆා. උඩ ax වර්ගය ධන bx ධන c. හරි. ඔහොම. තව චුට්ටක් ඉතින් ඉවසලා ඉන්න ඕන. හරි. සාමාන්‍යයෙන් මේක අන්තිමටම දැම්මනම් හොඳයි. මේ මුලදී මේක දාලා එහෙම තියාගන්න නැතුව. මේ එහෙම ප්‍රශ්නයක් නැහැ. දැන් මේක මේ
මේ උත්තරයක් තියෙන්නේ මේකට සීමාව ආයෙත් දාන්න බෑ සීමාවල උත්තරේ ගත්තා නම් සීමාව දෙන්නත් වැඩක් නැහැ නේද බදයන්නේ මේ ඒක උත්තරයක් කියලා පොඩ්ඩක් ඔළුවේ තියාගන්න හරි මේක මේ මම නිකන් අර ඔළුවේ තියෙන සුළු කිරීම පෙන්නුවේ මේක වෙනම ලියා ගන්න දැන් මෙතන මේක අපි මකලා දාමු නැත්තම් හිතයි දෙක ගන්න එළියට මම කිව්වේ මේ දෙකේ ඉලක්කම මෙහෙම එළියට ගන්න පුළුවන් අපිට ඊට පස්සේ තියෙනවා පොඩි සුළු කිරීමක් මොකක්ද මේ සුළු කිරීම දැන් මේ සුළු කිරීම මේ ගාන දැක්කකම මගේ ඔළුවේ තියෙනවා ඒක මම මේ වගේ ගණන් ගොඩක් හදලා තියෙන නිසා ඔයාලගේ ඔළුවට ඒ සුළු කිරීමේ ඉන්න තියෙන නිමිත්ත ගැන කල්පනා කරොත් මුලින්ම ඔළුවට යන්න ඕනේ එක මේක වර්ග සමීකරණ ගාන ඊට පස්සේ වර්ග සමීකරණ ax වර්ගය දන bx දන c එහෙනම් උන්න වර්ග සමීකරණ ගානක් කියලා අවබෝධ කරගත්තා වර්ග සමීකරණේ ax වර්ගය දන bx දන c කියලා දැනගත්තා මම මේ ඔළුවට සිග්නල් එක එන විදිහට මේ පැහැදිලි කරන්නේ කලින් මේ ගණන් හදලා තියෙනවා වර්ග සමීකරණ එක දන්නේ නැත්නම් මේක ඉන්නේ ඔළුවට සිග්නල් එක එතකොට මේකේ ඊට පස්සේ මේ වාක්‍ය පොඩ්ඩක් ආයෙත් බලනවා මේකේ මූල ඇල්ෆා බීටා ඒ කියන්නේ මේ සමීකරණේ x වලට එන එක උත්තරයක් ඇල්ෆා අනිත් එක්කෙනා බීටා හරි එහෙමයි ඊට පස්සේ තියෙනවා එකක් ඒකේ ෆ්ලෝ එකේ යද්දි සමහර විට ඔළුවට එන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන් ඒක හුඟක් ගණන් හදලා තියෙනවා නම් තමයි ඒක ඔළුවට එන්නේ ඒක තමයි දැන් මේක තමයි මූල ඇල්ෆා හා බීටා වෙන සමීකරණය. ඒ කියන්නේ මේ සමීකරණයේ මූල ඇල්ෆා හා බීටා. ගණන් හුඟක් හදලා තියෙනවා නම් ආයෙත් මතක් වෙනවා. ඒක මතක් වෙන්න මේ යට තියෙන පදෙත් ඔළුවේ කැරකෙන්න ඕනේ. නැත්තම් ඒක මතක් වෙන්නෙත් නැහැ. ඒක කියලා කියන එක දැන් මම කියන්නේ. මතක් වෙන්න ඕනේ මූල ඇල්ෆා හා බීටා වෙන සමීකරණ කියලා වෙනම එක්කෙනෙක් හිටියා. ඒ කියන්නේ මූල දන්නවනම් සමීකරණය කියලා එක්කෙනෙක්. මේ ඉන්නේ යා. එතකොට ප්‍රශ්නයක් නම් මෙයා මෙයාට සමානද නෑනේ. දැන් අර 2x ඍණ 4 කියන එක විසඳුවට පස්සේ x වලට එන්නේ එකම උත්තරේ කවුද? x සමානයි 2 කියන එකනේ. හැබැයි x ඍණ 2 කියන එක විසඳුවහමත් x වලට එන්නේ 2. ඔය දෙකෙන්ම x වලට එන්නේ එකම උත්තරේ. හැබැයි මේකේ වම් පැත්තයි මේකේ වම් පැත්තයි සමාන නෑ. ඇයි? ප්‍රකාශන දෙකක් සමාන නම් සංගුණව සමාන වෙනවා. එහෙනම් මේක සංගුණව සමාන නෑ. ඒ නිසා උන් දෙන්න සමාන නැහැ. එතකොට එහෙනම් මොකද්ද කරන්න ඕනේ? අපි එන සංගුණක සමාන කරමු. මොකද අපි දැන් ආදේශ කරන ආදේශ කරන්නේ ax වර්ගය දන bx දන c ටනේ. හැබැයි ax වර්ගය දන bx දන c ට එකපාර ගිහිල්ලා මේක අපි ආදේශ කරොත් ඒ උත්තරේ වැරදි. මොකද ඒක සමාන නැහැ මෙයාට. සමාන වෙන්න නම් මෙයාලගේ සංගුණක සමාන වෙනවා. දැන් මේක මම ප්‍රසාරණය කරාම ඉන්නේ මෙහෙම එක්කනේ x වර්ගය ඍණ x ඇල්ෆා දන බීටා ධන ඇල්ෆා බීටා. කොහොමද තියෙන්නේ? ඉතින් මේ ප්‍රකාශන දෙකේ සංගුණක සමාන නැහැ. සංගුණ සමාන කරගන්න මොකද්ද කරන්න ඕනේ? මේක දෙපැත්තම අපි a වලින් වැඩි කරමු. එතකොට ax වර්ගය මේ අමතර සුළු කිරීම මම මේ පැහැදිලි කරා. ඊට පස්සේ ඍණ a ඇල්ෆා ධන b ඇල්ෆා ධන බීටා ඊට පස්සේ වතාවක් x a ඇල්ෆා බීටා. කොහොම? දැන් අපිට තේරෙනවා x වර්ගයේ සංගුණකයත් ඒ ප්‍රශ්නයක් නැහැ. ඒක ඉන්නවා. ඊට පස්සේ අහන්න එපා මෙතන b තියෙන්නේ අතන වෙන එකක් තියෙන්නේ කියලා. ඒ කියන්නේ මෙතන b මේක සමාන නැහැ නේ වගේ එකක් එයි. නෑ මේ දෙකත් සමාන දැන් x වර්ගයේ සංගුණකයේ සමානයි කියන්නේ මේ දෙකෙන්ම දෙන එකම මූලත් වෙලා තියෙනවා නම් එකම මූලනේ දෙන්නේ මෙයාගේ ඇල්ෆා බීටා මෙයාගේ ඇල්ෆා බීටාම තමයි දෙන්නේ මේ. එතකොට ඔයාලට හිතෙන්නේ x වර්ගයේ සංගුණකේ විතරනේ සමාන අනිත් ඒවා සමාන නැහැනේ වගේ චිත්‍රයක් එනවා. නෑ එයාලත් සමානයි. ප්‍රශ්නේ තියෙන්නේ අපි දන්නේ නැහැ ඇල්ෆා බීටා කියන්නේ කවුද කියලා. ඒකයි. ඇල්ෆා බීටා වලගේ කවුද අපි දන්න විදියට. මූල ඇල්ෆා හා බීටා වෙනවා නම් ඇල්ෆා බීටා එකතු කියන කවුද? ඍණ b බෙදීමේ ඒක මෙතෙන්ට ආදේශ කරාම මෙන්න මෙයා එනවා. ඇල්ෆා බීටා කියන්නේ කවුද? c බෙදීමේ ඒක ආදේශ කරාම මේ c කියන එකත් එනවා. එහෙමයි ඒක වෙන්නේ. එහෙනම් අපිට මේක ආදේශ කරගන්න පුළුවන් නේද?
මොකක්ද මෙයා වෙනුවට මේක අපි ඒ වලින් වැඩි කරනවානේ. ඉතින් ඒ වලින් වැඩි කරාට පස්සේ ආව එකනේ මේ තියෙන්නේ. මේක ඒ වලින් වැඩි කරාට පස්සේ මේක ඒ වලින් වැඩි කරා. ඒක හම් ප්‍රසාරණය කරගත්තාම මේ එහෙනම් මේ ප්‍රකාශනය වෙනකොට මට මේ ප්‍රකාශනය ආදර්ශ කරන්න පුළුවන්. ඔහොම. අර ඔය කියන්නේ මේකත් කර්මයට හරි මතක් වුණා කියන්නකො. මේකත් කර්මයට හරි මතක් කරලා ඌ ආදර්ශ කරන්නේ x ඍණ ඇල්ෆා වතාවක් x ඍණ බීටා විතරයි. ඒතකොට ඒක හරි අපරාධයක්. ඉතින් උට ඒ අමතක වුණොත් එහෙම. ඒ අමතක වෙලා නම් අමතක වෙන හේතුව එයා හිතන් ඉන්නවා මේක කෙලින්ම මේකට සමානයි කියලා. කෙලින්ම සමාන වෙන්නේ නැහැ. right. දැන් මොකද්ද කරන්නේ? දැන් මේකට මේක කපන්න පුළුවන්. එතකොට ඉතුරු වෙන්නේ කවුද? මේකත් උත්තරයක් විදිහට සලකන්න බලමු. මොකද මේ විචල්යක් නැහැ. මේකත් උත්තර කොටසක්, මේකත් උත්තර කොටසක්. මේවට වෙන වෙනම සීමා දෙන්නට වෙනස් වෙන්නේ නැහැ. විචල්යක් නැත නිසා. මේ දෙකට මේ දෙක කැපෙනවත් එක්ක. එහෙනම් මම 2යි ඇල්ෆා ලිව්වා. A මෙතනින් ලිව්වා. හරි. මේක x ඍණ b කොහොම තිබ්බේ? දැන් මම ඒ කැලලට විතරක් සීමාව දාන්න යන්නේ. x ඇල්ෆා. කොහොම. දැන් ප්‍රශ්නේ නැහැ. ඉතින් ඇල්ෆා කිරීම ආදර්ශ කරමු. මොකද ඇල්ෆායි බීටායි සමානයි කියලා එකක් නැහැ නේ. කොහොම. right. ඔය ගානේ දිගුවක් විදියට සමහර විට අපිට කිව්වොත් මේ උත්තරේ මේ සම්පූර්ණයෙන්ම ABC ඇසුරෙන් ලියන්න කියලා අපිට මේ මූල දෙකේ අන්තරේ ඒව හොයන්න ඕනේ. මේක එහෙම එකක් කියන්නේ මේක ඇල්ෆා බීටාත් උත්තර තමයි. නැත්තම් මූල දෙක අතර අන්තරය හොයන විදියක් වෙනම කියලා තියෙනවනේ. වර්ග සමීකරණ වල මූල ඇල්ෆා හා බීටා නම් එකතුව ගුණිත කරනවා ගුණිතය ඒවල උත්තර ගන්නවා වගේ මේව භාවිතා කරලා අන්තරයටත් උත්තරයක් ගන්න දන්නවනේ. ඒ විතර හොයන්න වෙනවා. හැබැයි මේක එහෙම වුණ වෙන්නේ නැහැ.